ස්කූල යන ලෑස්ති වුණා. නිදාගත්තෙත් නෑ. 6:40 වෙලාව 7 ට්‍රාන්ස්පෝර්ට් එක එන්නේ. මට ඉතින් 6:55ට ගියත් ඇති. ඉතින් මට කියන්න ඕනේ උනේ මෙහි ඔයගොල්ලෝ දකින්න ඇති මේ දවස්වල මේ ඔයාලට හිතන ඇති ඩුබායි අන්සේෆ් වගේ. මොකද මීඩියාවල යන දේවල් නිසා ඇත්තටම අපි සේෆ්. දැන් අපි මේ වැඩට යන්නේ මෙහි මිනිස්සු එදිනදා කටයුතු ඉතින් ඒ වගේම කරගන්නවා. එහෙම බය වෙන්න දෙයක් නැහැ. මං ඉන්න පැත්තට නම් ඇත්තටම ඇලර්ට් එකවත් එන්නේ නැහැ. ඒ කියන්නේ මෙහි අර යා ඩිෆෙන්ස් කරනකොට මිසයිල් එනවා කියලා අපිට ආරක්ෂිත ස්ථානවලට යන්න කියලා ෆෝන් එකට ඇලර්ට් එකක් එනවා. ඒක ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බත් සිම් එකක් නැතුව තිබ්බත් අනිවාර්යෙන් ඒක එනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි ඇත්තටම. මට මම එක පාරක් ඒ අත්දැකීම ඒ කියන්නේ එහෙම මං කිව්වේ මෙහෙට ඇලර්ට් එක එන්නේත් නැහැ. මං ඩුබායි යද්දී මට ඒ ෆෝන් එකට ඒ ඇලර්ට් එක ආවා. ඒක බස් එකේදීත් ඒක නාද වුණා. ඉතින් එහෙම බය වෙන්න දෙයක් නැහැ. අපි හැමෝම මෙහි ආරක්ෂිතව ඉන්නවා. ඉතින් අද අපිට මේ ටිකේම නිවාඩු. ඉතින් අද තමයි ආපහු ස්කූල් යන්න තියෙන්නේ. අද ගිහිල්ලා සමහර විට ආයෙ වෙන දවසක එන්න කියලා දන්න නෑ. මං හිතන්නේ කන්ටිනියු කරයි දිගටම අපිට වැඩ තියෙයි. මොකද තුන්වෙනි වාරෙට ස්කූල්ස් හදාන්න ඕනේ කියන්නේ ඉතින් ක්ලාස් රූම්ස් වල ඔය පෝස්ටර්ස් මොනවා හරි තියෙනවා නම් ඊට පස්සේ මොනවා හරි print කරන්න තියෙනවා නම් ඒ වගේ පොඩි වැඩ තියෙනවා. ඉතින් බලලා කරන්න ටීචර්ස්ලා දාලා තිබ්බොත් ඉතින් ඒ වගේ වැඩ කරන්න දැන් යනවා. shift එක 8:12 රාමදාන් ටයිම්. මොකද තාම රාමදාන් ඉවර නැහැ. එතකන් ඉතින් අපි මේ විදිහට වැඩ කරනවා. එහෙනම් මම බෑග් එක අරගෙන තාම රූම් එක ඇතුලේ ඉන්නේ. කෑමක් ගත්තෙත් නෑ. ඒකත් අරගෙන මම පහළට යනවා. එහෙනම් අද දවස් ඇතුළත වීඩියෝස් මම දාන්න රෙකෝඩින් කරගන්න පුළුවන් වුණොත් මේක මම අද දවස් ඇතුළත අප්ලෝඩ් කරනවා. එහෙනම් බයි බයි කියලා එන්න. මේ ඉතින් මීටින් එක වෙලාවේදී මෙතන ඉන්න මේ පිලිපීන් ඒ ලේඩි ඇත්තටම හරිම ෂෝක්. මාත් එක්ක හැමතිස්සෙම රණ්ඩු වෙනවා. මං ඇසි කියන්නේ බටර්ෆ්ලයි කියලා. ඇත්තටම එයා හරිම හොඳයි. එයා මට කියන්නේ කර්ම කියලා. මේ මොකද මං එයාට හැමතිස්සෙම කරදර කරන හින්දා එයා මට කර්ම. අපි ආවේ කීයටද? 8ට ආවනේ. දැන් යනවා අපි. මේ වගේ රැකියාවක් මෙහෙට ඇවිල්ලා පළවෙනිටම කරන්න ලැබුණ එකට මම ඇත්තටම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. මම ගොඩක් සතුටින් ඉන්නේ. මේ බලන්න ස්කූල් එකෙන් අපිට දැන් වෙන තැන්වල නම් නේද කට්ටියව අයින් කරන එකේ මේගොල්ලෝ ඉතින් අපිට මේ දෙන දේවල් මේ අතින් හොඳයි. ඇත්තම කිව්වොත් මේක හරිම බරයි. හරිම බරයි. උදේට කෑවෙත් නෑ. උස්සන් යන්නත් බරයි. Voice number අපේ. ඔයා යෝක ඔයා දාගෙන ඉන්නවනේ. ඉස්කෝලේ ආවා. අපි ආයෙ යනවා. 9 වෙලා. දැන් තමයි ආවේ. ඇත්තටම මේ අද ඉස්කෝලේ ගියාට අපි ආපහු ඉක්මනටම ආවා මීටින් එකක් තියලා. මොකද මේ අපේ ස්කූල් එකට ළඟයි ඩුබායි එයාපෝට් එක. අද උදේත් පොඩි ප්‍රශ්නයක් වුණා හන්දා ෆයර් එකක් වෙලා තියෙනවා. ඒක ඇත්තටම පේනවා අපිට. විදිහ මොකුත් කරන්න බෑ. අපි උදේ යනකොටත් දැක්කා. ඒ නිසා අපි සේෆ් නෑ කියලා හිතන නිසා අපි වෙව්වා. ඒ වුණාට ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක පාන්දර 3 ගානක තමයි ඒක වැටලා තියෙන්නේ. මේ පිපිලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට අපි අපේ ආරක්ෂාවට අපි ඉස්කෝලේ ගිහලා අපි ආවා. ඒ ඉතින් අද අපිට ඉස්කෝලෙන් පොඩි ග්‍රෝසරිස් වගේ දුන්නා. ඒ කියන්නේ මේ වෙලාවේ අර සමහර කම්පැනිස් වලින් එළියට යන වෙලාවේ ඇත්තටම මේ වෙලාවේ සැලරි එකක් දීලා තව මොන හරි කන්න
බොන්නත් බලලා එහෙම කරන තැන් තියෙනවා. ඉතින් සතුටුයි ඇත්තටම. මේ තියෙන්නේ අපිට හම්බුණ ඒවා. මේකේ ඔයිල් එකක් තියෙනවා. ඊට පස්සේ පාස්තා එකක් තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් එකක් තියෙනවා. ඊට පස්සේ පාම් පිටි තව හාල් පැකට් එකක් තියෙනවා. ඒක තමයි බර තිබිලා තියෙන්නේ. මම ඉත් බලමු මොනවාද මෙච්චර බර කියලා. ටොමැටෝ පේස්ට් එකකුත් තියෙනවා. හෙට ඉස්කෝලේ තියෙද නැතිද දන්නේ නැහැ. එන්න කිව්වොත් ඉස්කෝලේ යනවා. නැති වුණොත් ගිහිල්ලා ආයේ මේ වගේ එන්න වෙනවා. ඉතින් එහෙම තමයි දැන් තියෙන ඉස්සරහට. දැන් ඊයර එළි වෙනකම් මම නිදි නෑ. දැන්වත් තාමත් නිදිමත පැත්තකවත් නෑ. තව උදේට කාලත් නෑ. මොකද උදේට ස්කූල් එකේදී කන්නම් කියලා ගියේ. හැබැයි අපිට 8:20ට මීටින් එකක් තියෙනවා කියලා කිව්වා. මම ඒකට ගියා. ඒකෙන් පස්සේ කන්නම් කියලා ඉඳියේ. මොකද මීටින් එකේ වෙලාවෙත් තමයි දන්නේ අපි එහෙමම ආපහු ගෙදර යවනවා කියලා. මේක දීපු ගමම අපි කෙලින්ම ගියේ ට්‍රාන්ස්පෝර්ට් එකට, බස් පාකින් එකට. මොකද අපි ඔය ටිකක් තියාගත්තේ නැහැ. එහෙන් බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම අපි සේෆ්. මේ දවස්වල තත්ත්වය ඕක තමයි. ඉතින් හැමෝම ගොඩක් කට්ටිය අහනවා කොහමද? ඔයගලන්ට හොඳයිද? හොඳින් ඉන්නවද? එහෙම විස්තර. ලංකාවේ මීඩියා නිවුස් එක දාන්නේ ඔයාලා දන්නවනේ. ඉතින් එහෙම කියනකොට ඇත්තටම බය හිතෙනවා. ඒක දකිද්දි එතකොට ඉතින් හැමෝම කතා කරලා අහලා බලනවා කොහොමද ඇත්තද? ඉතින් නිවුස් එකක්නේ. ඒගොල්ලෝ බලන්නේ කොහෙන් හරි මේ මොකක්ද උනේ කොහොමද මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්නේ. ඉතින් ලංකාවේ ඒ ටීවී channels වලින් තමයි බලන්නේ මොකද උනේ කියලා. ඉතින් ඒ නිසා බය වුණා ගොඩක්. ඒකයි කට්ටිය අහලා තිබ්බේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. අපි හොඳින් ඇත්තටම අපි හැමෝම මෙහි සේෆ්. අපි ඉන්න හැමෝම අපි මේ රටේ ජීවත් වෙන මිනිස්සු ඇත්තටම තාම ඒගොල්ලෝ ආරක්ෂිතව ඉන්නේ. ඉතින් එහෙම කරදරයක් ඉස්සරහටත් වෙන එකක් නෑ කියලා හිතනවා. ඉතින් ඒ අහලා බලලා කොහොමද කියලා හොයලා බලපු හැමෝටම ගොඩාක් thank you. ඉතින් කොමරි මම මේ ඉන්න පැත්තට මම කිව්වනේ මට ඇලර්ට් එකවත් එන්නේ නැහැ. හැබැයි ඩුබායි පැත්තට ගියාම එහෙම ඇලර්ට් එකක් එනවා. ඒ ඇලර්ට් එක කියන්නේ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බත්, ෆෝන් එකේ සිම් එකක් නැතුව තිබ්බත් ඒ ඇලර්ට් එක එනවා. ඉතින් ඒක එන එක ගොඩක් හොඳයි අත්‍තරම. මෙහි අපි දන්නේ නැහැ අපේ ජීවිතේ ඊළඟ තත්පරේදී අපි මොනවා වෙයිද කියලා. ඉතින් ඒ නිසා මම හිතන දේ මම නිදා ගන්න කාලෙනොත් නිින්දෙන් අවදි වෙලත් මම මුලින්ම කරන්නේ මගේ ආගම මගේ බුදුන් වහන්සේ මම වඳිනවා. මගේ ජීවිතේ මම පූජා කරනවා කියන ඒ දේ මම හැමතිස්සෙම හිතනවා. ඒක මට ලොකු ඒක මම දන්නේ මම අද මෙතන ඉන්නේ. මම අද බයක් නැතුව මෙහෙම ඉන්නේ. මගේ පවුල අයගෙන් මං වෙන් වෙලා ඉන්නේ. ඒ තහම මම නිතරම මංව සිහිපත් කරන හින්දා කියලා හැබැයි මම මතක් කරන හින්දා කියලා මට හිතෙනවා. ඒකයි මම කියන්නේ. ඒක ඔයා ඒක හදවතින්ම හිතුවොත් ඒක ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ හෙවණල්ල වගේ ඔයාට ඒක තියෙනවා. ඔයා දුක හිතන වෙලාවකදීද ඔයාට බය හිතන වෙලාවකදීද ඔයාට ඕනම වෙලාවකදීද ඔයාට ඒක පිහිට වෙනවාම ඒක ඇත්තක්. ඉතින් ඒ නිසා ඒක කරන්න අමතක කරන්න එපා. ඉතින් ආගෙන හිටියට thank you so much. වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, subscribe කරන්න. තව මොනවද ඇති. bye bye.